බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වැඩ බලන සහ කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මෙන්න මේ පණිවිඩය මට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියන්න කිව්වා ඔයගොල්ලන්ට. පළවෙනි එක තමයි මේ ගුරුවරයාට විරුද්ධව ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොටත් කරලා තියෙනවා. පළවෙනි පියවර විදිහට මෙතුමාව වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලමට ස්ථාන මාරු කරලා තියෙනවා. ඊළඟට තව පොලිස් වාර්තාවක් අපිට ලබා ගන්න තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ සස්පෙන්ඩ් කරන එකට නැත්නම් වැඩ තහනම් කරන එකට නීත්‍යානුකූල වගන්ති දාලා වැඩ තහනම් කරන්න ඕනේ. නැත්නම් වැරදි කරුවන්ට පුළුවන් ඒ නීතියෙන් රිංගලා ඒකෙන් ප්‍රයෝජනය ගන්න. එතකොට මේ හෙට දවස ඇතුළත මෙයාගේ වැඩ තහනම් කිරීම සිදු කරනවා. හෙට දවස ඇතුළත වැඩ තහනම් කිරීම සිදු කරනවා. ඒ සම්බන්ධව වගකීම සර් බාර ගන්නවා. වගකීම මම සර් බාර ගන්නවා. ඒ වාර්තාවම දෙනවා. ඒ පොලිස් වාර්තාව. පොලිස් කලම්බු ඩීఏ කලම්බු SSP. කලම්බු SSP. මාධ්‍ය නම නම මම සූර්ය වණ්ඩාර. මාධ්‍ය ඒක වගකීම බාර ගන්නවා. පොලිස් වාර්තාව අද උදේ මේ මාධ්‍යට කනගාටු වෙනවා. ඒ වගේ මේ දරුවෝ ඉස්කෝලේ මාරු කරලා දුන්නෙත් අපි. ඒකට පොලිසියෙන් තමයි මේක පැමිණිල්ල ડોක්ටර්ගෙන් තමයි පොලිසියට ඇවිල්ලා තියෙන්නේ. අපි තාමත් කනගාටු වෙනවා මේ සිද්ධිය පිළිබඳව. හැබැයි නීතිමය ක්‍රියාමාර්ගය තාම කඩිනමින් දැන් මේ දවස් දෙක ඇතුළත දැඩි ක්‍රියාමාර්ග ඒ ගුරුවරයාට විරුද්ධව ගන්නවා. දැනටමත් කාලේ සීමාව අදින්න නැතුව තියන්න ඕන. ඔව් ඔතන කතා කරනවා. ඔව් හෙටම අපි දෙකම කරනවා. හෙටම නියම අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගන්නවා සස්පෙන්ඩ් කරනවා. හරි. කොයි ලංකා කොයි ඉස්කෝලෙත් බෑ යන්න. ඔව් කොයිවත් බෑ. මෙච්චර